කොහොමත් අල්ලපු ගෙදර කට්ටිය ඕගොල්ලෝ දියුණු වෙනවට ආස නැහැ. ඉතින් ඕගොල්ලෝ ඒගොල්ලන්ට දියුණු වෙනවට ආසයි කියලා අහගන්න යන්න එපා. තේරුණායි කියන්නේ? ආස නැහැ කියලා අහගන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. අපට දොස් කියනවද බනිනවද? අපට හොඳක් කියාවි. ඒව අපට අදාළ නැහැ. කොහොමත් උන් කියන්නේ උන්ට ඕනේ. කොබලන් එක තේරිච්චයි. අර ලෝකයේත් එක්ක තියෙන ඕනවට වඩා ඈලි මෑලිකම් තියාගන්න එපා. තනියෙන් ජීවත් වෙන්න. ස්වෛරී වෙන්න. අරයාගේ පක්ෂ මොකද්ද? මෙයාගේ එක මොකද්ද? අරයාගේ රස්සාව මොනවද? අරයට ළමයි කීයද? ඒව අපිට වැඩක් නැහැ. ඒව ඒගොල්ලන්ටම බාර දෙන්න. දැන් ඕගොල්ලෝ මෙතෙන්ට මෙච්චර කාලයක් එනවා. මම ඕගොල්ලෝගෙන් කවදාකවත් අහලා තියෙනවද ඕගොල්ලන්ට ළමයි කීයක් ඉන්නවද කියලා? මට අදාළ නැහැ. මොකෝ මං කිරි අරන් දෙන්නේ. වෙඩ්ඩිම එකක් තියා මම තමුසලාගෙන් අහලා තියෙනවද කතාද බැඳලාද හෝ නැද්ද කියලා? ඒක අදාළත් නැහැ. මිනිස්සුන්ගේ කිසිම දෙයක් අපට අදාළ නැහැ. අපි කාගේවත් ඒවා හොයන්නේ නැහැ. පැහැදිලිද? ජීවිතේ කිසි දෙයක් ඔළුවට අරගෙන ජීවිතේ වදයක් කරගන්න එපා. තියෙන ප්‍රශ්න මදිවට අලුත් ප්‍රශ්නයක් නිර්මාණය කරගන්න එපා. හරි සෑහලුවෙන් බලන්න. ඕනවට වඩා ආගමට හිරවෙච්ච ජීවිතයක් ගත කරන්න එපා. සෑහලුවෙන් දකින්න මේ හැම දෙයක්ම. මේ ජීවිතේ කිසිම වෙලාවක කලබල වෙන්න හොඳ එකක් නෙවෙයි. මිනිස්සු කලබල වෙන්න ඕන තැන් තියෙන අකුණු ගහනකොට අයින් වෙන්න ඕන කලබල වෙනවා. පාරේ යනකොට වාහනයක් ආවොත් කලබලයට අයින් වෙනවා. ඒව කමක් නැහැ. ජීවිතේ කලබල කරගන්න එපා. ලෝකේ සුපිරි දේවල් අත්විඳින්නේ අත්දකින්නේ නිවිච්ච මිනිස්සු. කලබල මිනිස්සු හැමතිස්සෙම කරන්නේ හදිස්සි වෙලා ජීවිතය අවුල් කරගන්න එක. ඇත්තට මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ හදිස්සි වෙන එක. ඔයගොල්ලොන්ට තේරෙනවද දන්නේ මේ කියන්නේ. මිනිස්සු ජීවත් වෙනවා කියලා කරන්නේ හදිස්සි වෙන එක. උදේ පොඩ්ඩක් පරක් වෙලා හැරුණොත් හදිස්සි වෙලා මූණ හොදනවා. හදිස්සි වෙලා ඇඳුම් අඳලා හදිස්සි වෙලා වැඩට යනවා. මේ පොඩි එක දෙයක් වෙනස් වුණා කියලා ඔක්කොම කලබල වෙනවා. ඔය හදිස්සි වෙලා හදිස්සියට මූණ හොදලා, හදිස්සියට කාලා, හදිස්සියට ඇඳුම් ඇඳලා, හදිස්සියට රස්සාවට ගිහලා හදිස්සියට වයසට යනවා. ඊට පස්සේ හදිස්සියට මොකද මැරෙනවා. ඉතින් ඔය හදිස්සි වෙන්නේ නැතුව කරා නම් ඉවරයි. මං තම්තලාට ඒකයි කියන්නේ මේ ජීවිතේ හදිස්සි වෙන්න එපා කියලා. ඔයගොල්ලෝ වයසට ගියාම ඔයගොල්ලන්ට තේරෙවි මේකේ අපි ලබලා තියෙන අත්දැකීම් පමණයි. මෙන්න මුකුත් නැහැ. අපි පරීක්ෂණ වලට භාජනය වෙලා තියෙනවා. අපිට යාළුවෝ හම්බ වෙනවා, හතුරු හම්බ වෙනවා, දෙමොම හැමෝම හම්බ වෙනව නෑදෑයෝ මේ ඔක්කොම අපිව පරීක්ෂා කරනවා. අපි බුද්ධිමත්ද නැද්ද කියලා ඒගොල්ලෝ නිසා අපි තේරුම් ගන්නවා. සමහර අයට අහුවෙලා ජීවිතේ රැවටිලා නොයෙකුත් දේවල් වලට මුහුණ දෙනවා. භයානක සිද්ධි ගොඩකට. කාලයක් ගියාම තේරෙනවා ඒක තමයි ජීවිතේ. එතකොට අපි සමහර සිද්ධි වල අපි බය වුණා, තැති ගත්තා. සමහර සිද්ධි නිසා අපි සතුටෙන් හිටියා, දුකින් හිටියා. ඇඬුවා, hina වුණා. මේ ඔක්කොම මොනවද? මේ ඔක්කොම සිද්ධි පමණයි. සිද්ධි පමණයි.